දුවේ පුතේ මෙවර උසස් පෙළ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ පිළිබඳ ඔබ දැනුවත් වුණාද? හොයලා බලන්න මොකද වුණේ කියලා. බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ ගොඩක් කරුවන් අමාරුයි කියලා. ඒ වගේම ආර්ථික විද්‍යා දෙක පත්‍රයේ දෙවෙනි කොටස අමාරුයි කියලා. ඉතින් කොහොමද ඒ සාමර්ථ්‍යයක් ලබා ගන්න ආර්ථික විද්‍යා විෂයයේ? ආර්ථික විද්‍යා විෂය කියන්නේ හරිය ලෙහෙසි පහසු විෂයක්. නිකන් අමාරු කියන්න මට්ටමට යන්න අවශ්‍ය විෂයක් නොවේ. වැදගත් විෂයක්. ඒ නිසා මේ විෂය පිළිබඳ පහසු වෙන්න නම් ඔබ ඒකට සුසුකම් තියෙන පළපුරුද්දක් තියෙන ගුරුවරයෙක් තෝරගන්න ඕන. ඒ නිසා මම ආර්ථික විද්‍යා විෂය පිළිබඳ ජාතික රූපවාහිනී ජාතික පාසලේ ආර්ථික විද්‍යා ආචාර්යවරයෙක් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ පූර්ව වැඩසටහනේ ආර්ථික විද්‍යා දේශකවරයෙක්. ඒ වගේම දිනවල ජාතික පුවත්පතේ ආර්ථික විද්‍යා ලේඛකයෙක්. අපස උසස් පෙළ උත්තරපත්‍ර පරීක්ෂකවරයෙක්. අපි ලබලා තියෙන අත්දැකීම් පළපුරුද්ද සියල්ල ප්‍රයෝජනට ගනිමින් අපි දරුවන්ට ඉතා පහසුවෙන් ඒ සාමර්ථ්‍යයක් ලබා ගන්නවා පමණක් නොව දිස්ත්‍රික්කයේ පළවෙනියා පමණක් නොව දිවයිනේ ප්‍රථමය දෙවැනිය තුන්වෙනිය බිහි කරන්න පුළුවන් මට්ටමේ පාඨමාලාව තමයි පුතේ පවත්වන්නේ. ඒ නිසා ඔබට ආර්ථික විද්‍යා විෂය ගැන බය වෙන දෙයක් නැහැ. ඒ තරම්ම ලෙහෙසියෙන් ඉගෙන ගන්න පුළුවන් විෂයක් විදියට අපි මේක පරිවර්තනය කළා තියෙන්නේ. සාමාන්‍යයෙන් කෙනෙක් කිව්වට විශ්වාස කරයිද මුළු පළවෙනි පාඩමේට අවසාන පාඩම දක්වා විනාඩි 20ක් වගේ කාල සීමාවක් තුනේ පාඩම් කරන්න පුළුවන් කෙටි ක්‍රමවේදයක් අප සතුව තියෙනවා. ඒ නිසා ඒක උපරිම ප්‍රයෝජන ලබාගෙන ඊටාම පහසු විෂයක් බවට පත් කරගෙන ඔබේ විශ්වවිද්‍යාල ගමන සැබෑ කරගන්න. ඒ වගේ 2026 දරුවන්ට පමණක් 27 දරුවන්ටත් ඔන්ලයින් ෆිසිකල් දෙකම සහභාගී වෙන්න පුළුවන් විදිහේ වැඩසටහන් අපි ළඟ සූදානම් කරලා තියෙනවා. ඒ නිසා ඊටාම පහසුවෙන් කෙටි ක්‍රම තුලින් ඉගෙන ගන්න පුළුවන් විෂයක් තමයි මේ ආර්ථික විද්‍යා විෂය. ඒ නිසා ආර්ථික විද්‍යා විෂය තුළ කිසිම සංකීර්ණතාවයක් නැති වෙන විදිහට ඉතා සරලව පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් විදිහට අපි අපේ විෂය පාඨමාලා සකස් කළ දිනනවා. ඒකෙන් ඉතාමත්ම ඵලදායී ප්‍රයෝජනයක් ලබා ගන්න වශයෙන් මම දරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. මම ආර්ථික විද්‍යා දේශක විචිත අන්දරගේ